හෙලෝ ගයිස්, අද අපි මේ ලෑස්ති වෙන්නේ අවුරුදු කැවිලි ටික හදන්න. ඉතින් මම මේ දැන් මුලින්ම හදන්න යන්නේ මස්කට්. ඉතින් මේ මස්කට් එක අපි හදන්නේ පාන් පිටි වලින්. මේ වගේ පාන් පිටි අරගෙන ඩෝ එකක් එනකන් අපි හොඳට අනා ගන්න ඕනේ. ඉතින් මේ වගේ වතුර ටික ටික දදා හොඳට අනාගත්තු ඩෝ එක වැහෙන්න මේ විදියට වතුර දානවා. ඉතින් මේක පැය 4ක් විතර අපි තියන්න ඕනේ මේ පිටි මිශ්‍රණේ වතුර එකට හොඳට උරා ගන්නකම්. ඒ කියන්නේ පෙගෙනකම්. හරි. අපි දැන් පැය 4කට පස්සේ මේක බලමු. හරි. දැන් මෙන්න මේ විදියට හොඳට පිටි මිශ්‍රණය අපි වතුර එකත් එක්ක හොඳට දිය කළා. ඒකේ තියෙන පිටි ටික ගන්න ඕනේ. කියන්නේ හොඳ ටික. ඊට පස්සේ අපි ග්ලූටන් ටික අයින් කරලා දානවා. ඉතින් ඒක ගොඩක් අයට දිරවන්නේ නැහැ. ඉතින් ඒ වගේම අපේ කටේ ඇලෙන්න බලන අපි ඒක ඒ විදිහට අයින් කළා. ඊට පස්සේ ගත්තු පිටි මිශ්‍රණේ ඊළඟ දවස් වෙනකන් තියන්න ඕනේ. සමහර අය නම් පැය 3-4කින් ගන්නවා. මම නම් ෆ්‍රිජ් එකේ දාලා මුළු රැයක් පුරා තිබ්බා. ඊට පස්සේ මේ විදිහට ඒකේ උඩ වතුර ටික අපි අයින් කරනවා. ඒ කියන්නේ අපේ පිටි ටික යටට බැහැලා තියෙන්නේ. උඩ තියෙන වතුර ටික මම මේ විදිහට පෙරලා අයින් කර ගන්නවා. මේක පිටි ටික යන්නේ නැති වෙන්න හරි පරිස්සමට කරගන්න ඕනේ. හරි. අපි දැන් මේක හදාගමු. ඉස්සෙල්ලාම අපි අර හදාගත්තු පිටි මිශ්‍රණය මේ විදිහට හොඳට දාගන්න ඕනේ මික්ස් කරලා. ඊට පස්සේ අපි මේකටම සීනිත් දාගන්නවා. ඊට පස්සේ පොල් කිරිත් මේකට දාගන්න ඕනේ. ඉතින් අද මම මේ හදන්නේ කිලෝ 2.5ක 3ක වගේ මස්කට් එකක්. ඉතින් ඒකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි සීනි ග්‍රෑම් 900යි, පාන් පිටි ග්‍රෑම් 750යි, ඒ වගේම පොල් කිරි ඕනේ පොල් ගෙඩි 2ක වගේ. හරි. මේ ටික ඔක්කොම හොඳට මික්ස් වෙනකන් අපි මේ විදිහට කූරු ගන්න ඕනේ. අද මම මේ මස්කට් එක හදන්නේ දරලිපේ. ඉතින් අපි දැන් එළිය දරලිපක් හදලා මේ විදියට මේක හොඳට කූරු ගන්න ඕනේ. ඉතින් අඩිය අල්ලන්න බලනවා. ඒ හින්දා අපි එක දිගට මේක කූරු ගන්න ඕනේ. ඒ වගේම අපි පොඩි වෙලාවක්වත් නිකන් තියන්න හොඳ නැහැ. එතකොට අඩිය අල්ලන්න බලනවා. ඉතින් අර දොදොල් එක වගේ ලොකු වෙලාවක් අපි මේක මේ කූරු ගන්න ඕනේ නැහැ. ඊටාම ඉක්මනින් මේක මේ විදියට හයි වෙනවා. ඒ වගේම අපි කලරින් මේ විදියට එකතු කරලා තිනවා. මම නම් කොළ පාට කලරින් තමයි එකතු කරේ. ඉතින් ඔයාලට කැමති පාටක් මේ වගේ එකතු කරන්න පුළුවන්. මේ වගේ කලරින් එකතු කරලා මේ වගේ එක ගුලියකට ඇලෙනකන් අපි ගන්න ඕනේ. අන්තිමට අපි මේකට පොල් තෙල් ටිකක් එහෙම එකතු කරලා ලස්සනට හදා ගන්නවා. හරි. අපි දැන් මේ හදන්න යන්නේ ඊළඟට පොල් කේක්. මේ තියෙන මන් දෙවණියට හදපු එක. ඉතින් මේ තියෙන්නේ පොල් කේක් එක. ඉතින් මුලින්ම අපි සීනි ටික කැරමල් කරගන්න ඕනේ මේ වගේ ලස්සන පාටක් එනකන්. ඊට පස්සේ මේ වගේ පැණි පොල් එක හදාගත්තා. අපි හදාගත්තු පැණි පොල් ටික මේ විදියට හොඳට නිමෙන්න තියලා මේ විදියට මම වෙන භාජනයකට මාරු කරගන්නවා. ඒකටම මම පාන් පිටි, රටින්දි, වැනිලා, ඊස්ට් එහෙම නැත්නම් බේකින් සෝඩා මේ ටික ඔක්කොම මේකට ඇඩ් කරගන්නවා. බිත්තරත් ඕනේ. ඉතින් බිත්තර 3ක් වගේ මම ඇඩ් කරගන්නවා. මොකද මම හදන්නේ කිලෝ 1.5ක පොල් කේක් එකක්. හරි. මේක චුට්ට දදාවල මික්ස් කරගන්න. ඉතින් මම මේ ඔක්කොම එකපාර දාලා තමයි මික්ස් කරේ. මට ඒක ලේසි හින්දා. හරි. මේ වගේ අපි දැන් මේ රටින්දි ටිකක් මේකට මික්ස් කරගන්නවා. මම ග්‍රෑම් 250ක් දැම්මා. ඉතින් සමහර අය ග්‍රෑම් 100ක් වගේ තමයි කිලෝ එකකට දාන්නේ. හැබැයි මම චුට්ටක් වැඩිපුර දැම්මා. මොකද මම රටින්දි වලට කැමතියි සහ පොල් කේක් එකේ නියම රසය ගන්න පුළුවන් රටින්දි ටිකක් වැඩිපුර ගත්තාම ඉතින්
මම මේ විදිහට වැඩිපුර රටින්දි ටිකුත් එකතු කරලා මේ මික්ස්චරනේ හොඳට කලවම් කරනවා. ඉතින් මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. ඊට පස්සේ මම තැටි දෙකක් අරගෙන කිලෝ 1යි 500යි විදිහට තැටි දෙකකට මේ ටික දාගත්තා. මේ තියෙන්නේ අපි හදාගත්තු රසමරස පොල් කේක් දෙක. හරි මම දැන් මේ අග්ගල තමයි මේ හදාන්නේ. ඉතින් මම ඒකේ ලොකුවට රෙසිපි එකක් ගත්තේ නෑ. මේ හැමදේම මම තනියම හදපු ඉඳලා ඉතින් වීඩියෝ කර කර හදන්න ගියාම ලොකු කාලයක් යනවා. ඒ හින්දා මම මේ විදියට හරිම ඉක්මනට වීඩියෝ ටික ගන්න ගමන් තමයි මේ කෑම ටික හැදුවේ. ඉතින් දවස් දෙකක් ඇතුළත මම මේ කෑම ඔක්කොම හදලා ඉවර කරගන්න ඕනි වුණා. මොකද තවත් මට විශේෂ වැඩ වගේක් ඉදිලා තිබ්බ හින්දා. ඉතින් මේ හදන්නේ අග්ගල. ඉතින් ඔයාලා හැමෝම අග්ගල හදන විදිය දන්නවා. හරිම ලේසි. අග්ගල පිටි පැණි තමයි ඕනේ. හරි. මං අග්ගල එකත් හදලා ඉවරයි. මේ මොනවද හදන්නේ? මේ හදන්නේ ඥාන කතා. ඔන්න ඥාන කතා ටිකත් මේ විදියට හදලා මම බේක් වෙන්න දැම්මා. සෙල්සියස් අංශක 200ට විනාඩි 20ක් වගේ තමයි බේක් වෙන්න දැම්මේ. ඔන්න මගේ ඥාන කතා ටිකත් රෙඩි. ඊළඟට මොනවද අපි හදන්නේ? මේ තියෙන්නේ බෙදගත්තු හාල් පිටි ටික. ඉතින් මේ විදියට හාල් පිටි ටික අරගෙන ඒකට මම දානවා පැණි. සීනි පැණි එක. ඉතින් මේ හදන්නේ අලුව එක. ඉතින් මේ තියෙන්නේ සුදු අලුව එක. මේකත් හදන්න හරිම ලේසි. සීනි පැණි එක පදමට ගන්න ඕනේ. ඉතින් ඒක අරගෙන අපි බෙදගත්තු හාල් පිටි එක හොඳට හලලා ඒක තමයි මේ මික්ස් කරන්නේ. ඉතින් මේ විදිහට ටික ටික දදා අපිට අතේ නොයැලෙන පදම වෙනකන් ගුලියක් වෙනකන් මේක හදා ගන්න ඕනේ. මේ වගේ අතින්ම අනලා මේක ගුලියක් වෙනකන් හදා ගන්න ඕනේ. මේ අතරේ අපේ ට්‍රේ එකත් ලෑස්ති කරගන්න ඕනේ. ට්‍රේ එකට බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්න. ඊට පස්සේ මේ විදිහට හදාගත්තු මිශ්‍රණේ අපි හාල් පිටි දාපු ඒ ට්‍රේ එකේ අතුරලා ගානට අපි මට්ටම් කරලා කෑලි ටික කපන්නේ ටිකක් හයි වුණාට පස්සේ අපි ඉතින් ඊට පස්සේ උඩිනුත් හාල් පිටි ටිකක් ඉහලා ලස්සන්ට මේක හදා ගන්න ඕනේ. ඉතින් මේක හරිම රස අලුව එකක්. ඇත්තටම ඔයාලා හදන්න ඕනේ. මොකද කියනවා නම් මේක අර පැණි අලුව එක වගේ නෙමෙයි කටේ දිය වෙලා යන අලුව එක. ඉතින් හදන්නත් හරිම ලේසි පහසුයි. ඒ වගේම හරිම රසයි. මේ වගේ අන්තිමට බටර් ටිකකුත් මිශ්‍ර කරන්න. මොකද මේකෙන් තව රසය වැඩි වෙනවා. ඒ වගේම මේක හොඳට එක ගුලියකට ගන්නත් පහසු වෙනවා.
ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සනට කෑලි ටික කපා ගන්න. ඔයාලා කැමති විදිහට කපා ගන්න. මම නම් කිරිබත් හැඩයට තමයි කපා ගන්නෙ. ඉතින් මේ වගේ පොඩියට හරි ලොකුවට හරි ඔයාලා කැමති සයිස් එකට මේ විදිහට කෑලි ටික කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්තු රසමරස අලු එක. මේ හදන්න යන්නේ පැණි බෝල එහෙම නැත්නම් මේවට කියනවා මුංගුලි කියලා. ඉතින් මේ තියෙන එක ඉතින් පැණි පොල් එක හදාගෙන ඒකෙන් අපි ගුලි කරගෙන පැණි බෝල විදියට හදාගෙන ඊට පස්සේ ඒකට මේ විදියට බැටර් එකේ තවරලා අරගෙන බදින්න තමයි තියෙන්නේ. මේකත් ඉතින් හරීම ලේසි. හාල් පිටි, පාන් පිටි, ලුණු චුට්ටක් දාලා මේ මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදියට බැටර් එකේ දාලා අපිට අවශ්‍ය විදියට බෙද ගන්න පුළුවන්. මේ ඔක්කොම ඉතින් පැණි රස කෑම ඉතින් මේ දවස්වල ගොඩාක් අවුරුදු දවස්වල අපිට කැවෙනවා පැණි රස කෑම ඉතින් පාලනයකින් තොරව. හැබැයි ඉතින් හැමදාම නෑ නේද අවුරුද්දට සැරයයිනේ. ඉතින් මේ වගේ ඒකත් හදන් ඉවරයි. මේ තියෙන්නේ පොල් ටොපි එක. ඉතින් පොල් ටොපි එකත් අපි හරි විදිහට ගන්න ඕනේ. මොකද චුට්ටක් එහා මෙහා වුණොත් එහෙම මේක හරියට එන්නේ නෑ. ඉතින් මේ වගේ මිශ්‍රණය අරගෙන මේ විදිහට අතුරගෙන අපිට කපා ගන්න තියෙන්නේ. හරි. ඊළඟට මම මේ පැණි එකක් උණු කරගන්නවා. පැණි එකක් හොඳට බුබුලු දානකම් නටන පදමෙනකම් කූරු ගන්නවා මේ අතිරස වලට. ඉතින් මේ විදියට හොඳට පැණි එක රත් කරගෙන ඒකට අපි මේ විදියට හාල් පිටි අතිරස පිටි නැත්තම් මුං ඇට පිටි එකතු කරගෙන ලුණු චුට්ටකුත් දාගෙන මේ පිටි එක ලෑස්ති කරන් තියෙන්නේ. ඉතින් මේකෙන් චුට්ට දදා ලිපේ තියෙද්දිම අපි මේ විදියට මේක හදා ගන්නවා. මේකත් ලේසි ලොකු අමාරුවක් නැහැ. ඉතින් මේ විදියට ටික ටික දදා මිශ්‍ර කරගන්න. ඉතින් මම කිව්වා වගේම තනියෙන් මම මේක වීඩියෝ කරේ. ඉතින් මට වෙලාවකට අමතක වෙනවා වැඩත් එක්ක. ඉතින් මම තනියෙන් මේ කෑම ඔක්කොම හදපු හින්දා මට අමතක වුණා හරියටම මේක වීඩියෝ කරන්න. ඉතින් සමහර තැන්වල ක්ලිප්ස් අඩුයි. සමහර තැන්වල මට ගන්න අමතක වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට දැන් අපි මේ අතිරස එක මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් කැඳ එකත් මේකෙම අපි හදා ගන්නවා. ආපහු වෙනම හදන්නේ මේ පිටි මිශ්‍රණයේ චුට්ට පිටි ටික දදා මේ විදිහට එක ගුලියක් එනකන් අපි හදා ගන්න ඕනේ. හරි. අපි දැන් මේ විදිහට හදන් තියෙනවා. මේකට වතුර චුට්ට දදා අපි පත් ගන්න ඕනේ. එතකොට මේ විදිහට ගුලියක් වගේ එනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට කෙහෙල් කොලයක තෙල් ගාලා එකම දාගෙන තියෙනවා. හරි. ඉතින් මට ඒක බදින වීඩියෝ එකක් නම් ගන්න අමතක වෙලා තියෙනවා ළමයි. මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ මුං කැවුම්. ඉතින් මුං පිටි වලට හාල් පිටි එකතු කරලා ලෑස්ති කරගත්තු මිශ්‍රණයට අපි කලින් ලෑස්ති කරගත්තු පැණි එක ටික දදා මේ විදිහට අනා ගන්න ඕනේ. ඒකත් අර වගේම අතේ නොයැලෙන විදිහට ගුලියක් විදිහට එනකන් අපි අනා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක අතුරලා ට්‍රේ එකක අපිට අවශ්‍ය ගන්නට කෑලි කපලා ඒක බැටර් එකේ තවරලා බදින එක තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි පහසුයි මේකත් හදාගන්න එක. ඔන්න තියෙනවා මම හදාගත්තු ඒ මිශ්‍රණේ. ඊට පස්සේ මේක හොඳට නීට් කරගෙන අපිට මේ විදිහට කෑලි කපා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ විදිහට අපි බැටර් එක හදාගෙන තියෙන දැන් ඒකත් ගැඹුරු තෙලේ දාලා බෙදගමු. හරි. ඒකත් ඉවරයි. ඊට පස්සේ අපි මේ හදන්නේ කොකිස් මිශ්‍රණය. ඉතින් ඒකට අවශ්‍ය බැටර් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙත් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ මම මේ කේක් එකක් හදන්න ගත්තා. මේක පයිනැපල් කේක් එකක්. ඉතින් මම මේක අයිසින් වලින් තමයි කවර් කරන්නේ. මම උඩ විතරයි අයිසින් ගෑවේ. මොකද මම ගොඩාක් අයිසින් කන්න කැමති නැති හින්දා. ඉතින් මේක පයිනැපල් ගැටෝ එකක් නෙමේ. පයිනැපල් කේක් එකක්. මොකද මම අයිසින් යූස් කරපු හින්දා. ඉතින් මෙතන ඉඳන් ඔයාලට බලන්න පුළුවන් මම ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ පයිනැපල් කේක් එක හදාගත්තේ කියලා.
මේ තියෙන අපේ අවුරුදු දවස් ඉතින් හරිම මහන්සියෙන් දවස් ගාණක් තිස්සේ හදපු කැවිලි වර්ග 11ක් එක්ක මේ විදිහට ලස්සන්ට කෑම මේසේ arrange කරගත්තා. ඉතින් හරිම සතුටින් කියන්න ඕනේ මෙතන කිසිම කඩින් ගත්ත දෙයක් නෑ. ඔක්කොම මගේ අතින් හදපුවා තමයි තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි මේ වගේ ලස්සන කෑම මේසයක් හදාගන්න පුළුවන් වුණ එක. ඉතින් මං හිතනවා මේ වගේ පෙනුම වගේම රසත් ඇති කියලා. ඉතින් ගොඩක් අය කියනවා කාපු අය රසයි කියලා. මේ තියෙන්නේ මං හරිම මහන්සියෙන් අමාරුවෙන් මේ අවුරුද්දේ හදාගත්තු කෑම මේසෙ. ඉතින් ඊළඟ අවුරුද්දෙත් මේ වගේම මීටත් වඩා ලස්සන ලොකු කෑම මේසයක් හදන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි මං හිතන්නේ හිතේ සතුට. ඉතින් ඔයාලත් ඊළඟ අවුරුද්දේ try කරන්න එකම එක කැවිලි වර්ගයක් හරි හදන්න. ඒක ඇත්තටම හරිම සතුටු